සුබ දවසක් ඔයාලට. මම දැන් මේ සාමාන්‍යයෙන් අපේ account එකේ තියෙන මුදලක් withdraw කරගන්න අවශ්‍ය නම් cash agent කෙනෙක් හරහා, කියන්නේ වෙන කාගේ හරි නමකට වුණත් cash agent කෙනෙකුට withdraw කරන්න පුළුවන්. මාගේ හරහා withdrawal එකක් ගන්නවා නම් මෙන්න මේ විදිහට තමයි යන්න ඕනේ. මේ menu කියන එක ටික් කරන්න. ටික් කරපුවාම මේ විදිහට එනවා. මේකේ අපි මේ settings mark එක ටික් කරන්න. ඊට පස්සේ පෙන්නනවා top up account, withdrawal account ඔය විදිහට පාතට පෙන්නනවා. එතකොට මේ withdraw කියන එක ටික් කරන්න. ඊට පස්සේ withdraw කියන එක ටික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නනවා බැංකුව හරහා ඔයාලා ඩිපොසිට් කරගෙන තිබුණා නම් බැංකුව හරහා withdraw කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ 1xbet cash කියලා තියෙන්නේ. ඒක ඕපන් වෙන්නේ cash agent කෙනෙක් හරහා ඩිපොසිට් දාලා තියෙනවා නම් විතරයි. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි මේකේ iPay වලින් හරි UPay හරි ඊට පස්සේ තමන්ගේ Binance account එකකින් හරි ඩිපොසිට් කරලා තිබ්බ කියලා ලොකු මුදලක් සාමාන්‍යයෙන් 50,000 ලක්ෂයක් ඩිපොසිට් කරලා තියලා වෙලා cash agent කෙනෙක්ගෙන් රුපියල් 1000ක් දැම්ම කියලා මේ icon එක ඕපන් වෙන්නේ නැහැ. එතකොට ඒ අදාළ කියන්නේ බැංකුවට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් ඩිපොසිට් වුණොත් විතරයි ඕපන් වෙන්නේ. එහෙම නැතුව ඕපන් වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් මේ විදිහට ඕපන් වුණාට පස්සේ 1xbet කියලා තියෙන්නේ. මේක හරහා දැන් ඔන්න ටික් කරන්න. ඒ 1xbet කියන්නේ ටික් කරපුවාම මේ විදිහට පෙන්නනවා. ඔයාලට දැන් අපි හිතමු දැන් අතන 850ක් තිබුණානේ. අපි මේකෙන් අපි සුළු මුදලක් අපි සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ withdrawal එකක් දාමු. මෙන්න මේ විදිහට ටයිප් කරා. මේක select city කියලා තියෙන එකට තෝරන්න. මගේ ඒජන්ට් එකේ city එක විදිහට තියෙන්නේ කැන්ඩි කියලා. එතකොට මේ විදිහට කැන්ඩි කියන එක තෝරන්න ඕනේ මෙතන. මේ තියෙන කළුතරට යටින් තියෙනවා කැන්ඩි කියලා. ඔක තෝරලා 1xbet කැන්ඩියෙන් තමයි මගේ නම. මේ xbet කැන්ඩියෙන් කියන එක මගේ xbet කැන්ඩියෙන් කියලා අයියකුටත් තියෙන එක මගේ. මීට අමතරව ලංකාව වටේම ඒජන්ට් 12කට වැඩිය තියෙනවා මගේ නම තියෙන. ඒ කියන්නේ xbet කැන්ඩියෙන් කුරුණෑගල තියෙනවා. ඊට පස්සේ කොළඹ වල තියෙනවා. ඒ කියන්නේ xbet කැන්ඩියෙන් මේ මොරටු සර්විස් විදියට යන්නේ. ඒ විදියට බදුල්ල තියෙනවා. ඒ විදියට හැටන් වල තියෙනවා. කුරුණෑගල දෙකක් තියෙනවා. ඒ විදියට මගේ ඒජන්ට් කීපයක්ම තියෙනවා. මේ ඕන ඒජන්ට් එකකින් දාන්න පුළුවන්. හැබැයි ඒ අදාළ ඒජන්ට් එකෙන් ඩිපොසිට් කරලා තිබුණොත් විතරයි පුළුවන්. මේ මම xbet කැන්ඩියෙන් එකෙන් තමයි ඩිපොසිට් එක දැම්මේ. ඔන්න මම ඒක ටික් කරා xbet කැන්ඩියෙන් කියලා. ඔන්න ඔය විදිහට එනවා. හරි. ඔය විදිහට ආවට පස්සේ මෙතන අර Google ඔතෙන්ටිකේට් නම්බර එක ඉල්ලනවා. අපි අර කලින් අර ඇක්ටිවේට් කරගත්තේ මුදල් විත්ඩ්‍රෝ කරද්දී ඒ නම්බර එක අනිවාර්යයෙන් මෙතන දාන්න ඕනේ. එතකොට අපි ඒක අර Google මෙතන තියෙන ඔතෙන්ටිකේට් ඇප් එක දැන් මේක ඕපන් කරපුවම ඔයාලට පෙන්වන්නේ නැහැ අංකේ. මොකද ඒක මේ හිඩන් එකක් විදිහට තමයි එන්නේ අංකේ. ඔය විදිහට දැන් මට පෙන්නනවා මේක ස්ක්‍රීන්ෂොට් එක. ඔයාලට බ්ලැන්ක් පෙන්වන්නේ. මේක කොපි කරලා ඒ අංකේ ඔයාලා කොපි කරගත්තා කියලා. කොපි කරලා ඉවරලා මෙතන අදාළ තැන ස්පේස් කරන්න තියෙන්නේ. ඔන්න දැන් මම පේස් කරා. ඒකල කන්ෆර්ම් දෙන්න. කන්ෆර්ම් දීපම සක්සස්ෆුල් කියලා වැටලා තියෙනවා නම් මේක මේ විදිහට දැන් ඔන්න ඔයාගේ withdrawal එක සක්සස් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන under review එකක් යනවා. ඒ කියන්නේ සුළු වෙලාවක් යනවා. දැන් අන්න මෙතනින් ඔයාගේ ගාණ අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු මෙහෙම බෑක් වෙලා බලලා ගාණ අඩු වෙලානේ. ඊට පස්සේ ඔයා ආපහු අතෙන් යන්න අර withdraw කියන තැනට මේ විදිහට යන්න. ගිහිල්ලා ඉවර වෙලා ඒකේ චෙක් කරන්න මේ withdraw request ගොඩේ අන්න ඔතෙන්ට ගිහිල්ලා වෙලා මෙතන approved වෙලා තියෙනවා. මේ තියෙන approved please wait to receive the final list. මේ විදිහට පෙන්නන මෙතන මේ get code කියලා චූටියට පෙන්නනනේ. අන්න ඒ get code කියන එක ටික් කරන්න. ටික් කරපුවම එනවා මෙන්න මේ විදිහට code එකක්. මේ code එක ඔයා අදාළ ඒජන්ට් යවන්න. අදාළ කියන්නේ දැන් මට එවන්න ඕනේ. මේ code එක මට එව්වට පස්සේ තමයි මට මේක ගන්න පුළුවන්. එතකොට ඔයාගේ 500 මගේ account එකට add වෙලා මම ඔයාගේ bank account එකට ඊට පස්සේ ඔයා ඒ අතර එවන්න ඕන දේවල් තමයි මේ user ID එක. උඩ තියෙන ඔයාගේ user මේ 11යි 89 50යි 46යි 99 කියන ඔයාගේ තියෙන ඔයාගේ අංකයක් තියෙන්නේ. ඒ අංකේ මෙතන මේ තියෙන්නේ get code එක කියලා. ගත්ත කෝඩ් එක UVWU මේවා කැපිටල් සිම්පල් මාරු කරන්න නැතුව මේ විදිහට මේ වන්න ටයිප් කරලා එහෙම නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවුවත් කමන්නේ. මේ විදිහට මේ ස්ක්‍රීන්ෂොට් එක එවුවත් කමන්නේ. එතකොට මේ අංකෙත් එක්කම තියෙන හැබැයි පුළුවන් තරම් අංකේ ටයිප් කරලා එවන්න. ඒක ලේසි ඉක්මනට අපිට withdrawal එක දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ නිවැරදිව බැංකු ඩීටේල්ස් ටික එවන්න. ගොඩක් මොකද සමහර කට්ටිය ලක්ෂ එකමාර දැන් එහෙම විශ්ින්දලා තිනවා. අපි ගොඩක් වෙලාවට අපි ඒව ආපහු හදන්න ගියපුවාම සෑහෙන ප්‍රශ්න. මොකද බැංකුවට ලියුම් දෙන්න ඕනේ මෙහෙම මාරු වෙලා ගියා කියලා. ඒ හින්දා අනිවාර්යයෙන් මොකද ඔයාලගේ account එකට එන සල්ලිනේ තුන් පාරක්වත් චෙක් කරලා account number එක අනිවාර්යෙන් එවන්න. එහෙම නැත්නම් account number එක save කරලා තියාගන්න. save කරලා එවන්න. නිතරම දැන් මගෙන් නම් withdrawal දාන කට්ටිය ගොඩක් වෙලාවට එකම මේ account number එකක් තමයි එවන්නේ. මම ඒක save කරලා තියෙන්නේ. මට ඒක ටග් ගාලා දාන්න පුළුවන්. එතකොට එකින් එක එවනකොට මම වැඩි මොම කැමතිත් නෑ. මොකද හැම වෙලෙම මට save කර ඉන්න බැරි නිසා. මොකද ගොඩක් busy නිසා පුළුවන් තරම් එකම එක account එකක් එවනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ සමහර කට්ටිය ඉස්සර හිටියයි වගේ මේ withdrawal එකක් දානවා 50000ක්. මේකට 10000යි අරකට 3000යි මේකට 5000යි ගෙදරට 6000යි ඔහොම දාන්න කියනවා. එහෙම කරන්න එපා. මොකද ඔයාලා ගේ ගනුදෙනු ටික ඔයාලා කරන්න අපිට මට ලේසිම මම ඔයාගේ එක account එකකට ඒ අදාළ withdrawal එක දාලා දෙන එක තමයි ලේසි. ඒ විදිහේ කරන්න. බොහොම ස්තුතියි.